ආයුබෝවන් සුබ දවසක්. ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද රීඩින් එක ටිකක් වෙනස් රීඩින් එකක්. අද පික් කාඩ් මෙතඩ් එකට නෙමෙයි රීඩින් එක කරන්නේ. ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වීම සම්බන්ධව තමයි අද කතා කරන්නේ ඉදිරි දවස් 7ක කාලය ඇතුළත. ඉතින් රීඩින් එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයාලටත් පුළුවන් පර්සනල් රීඩින් එකක් ඇතුළට සම්බන්ධ වෙන්න. ඔයාගේ ජීවිතයේ ඉදිරි දිශානතිය ගැන දැනගන්න. මේ කියවෙන දේවල් තවදුරටත් ඔයාටම ආවේනික විදිහට මේ පොදුවේ කියවෙන දේවල් ඔයාටම ආවේනික විදිහට ඔයාගේ ජීවිතය පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. මෙතනදි කියවෙන්නේ ඇත්තටම යම්කිසි සිද්ධි ටිකක්. මේ සිද්ධි වලට අදාළ අනාවැකි තමයි කියවෙන්නේ මේ ටැරෝ අනාවැකි. එතකොට ඊට වඩා කර්මයක් පරීක්ෂා කරගෙන ඔයාගේ ජීවිතේ ඔයාගේ කේන්දර සටහනත් පරීක්ෂා කරගෙන ඔයාට පුළුවන් ෆුල් රීඩින් එකක් අරගන්න. ඉතින් මේ පර්සනල් රීඩින් එක සඳහා මම පැයක කාලයක් වෙන් කරනවා සම්පූර්ණයෙන්ම. එතකොට ඔයාගේ විවාහය, පුද්ගල සම්බන්ධතා, අධ්‍යාපනය, ආර්ථික තත්ත්වය, අසනීප ලෙඩදුක් කරදර, මේ අනාදී විදේශ ගමන්, මේ අනාදී සියලුම දේවල් මේක ඇතුළේදී කතා කරනවා. ඉතින් ඔයාට අවශ්‍ය වෙනවා නම් පර්සනල් රීඩින් එකකට සම්බන්ධ වෙන්න මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න. ඔයාට ඉතාමත් වැදගත් වීඩියෝස් තමයි මම මේ නාලිකාවෙන් අරගෙන එන්නේ. ඔයාට තීරණ ගන්න පහසු වෙන ඉතාමත් වැදගත් වීඩියෝස්. ඉතින් ඔයාට පුළුවන් මේ දේවල් බලලා ඔයාගේ ජීවිතේ තා සුබවාදී පරිවර්තනයක් සිද්ධ කරගන්න උත්සාහ කරන්න. හොඳයි. එහෙනම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මේ දවස් 7ක කාලය අවසානයේදී ඔයාගේ ජීවිතේට ඔයාට සිද්ධ වුණු දේවල් සම්බන්ධව දෙයක් සිද්ධ වුණා නම් මේක හොයාගෙන ඇවිල්ලා මේකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ මම කියපු දේවල් ඔයාට අදාළ වුණා නම්. හොඳයි. අපි යමු එහෙනම් වීඩියෝ එකට. මෙච්චර කාලයක් තිස්සේ හිතේ පොදි ගහගෙන හිටපු බලාපොරොත්තු, මෙච්චර කාලයක් තිස්සේ ඇඟිලි ගැන හිටපු දේවල් ටිකක් ඉෂ්ට වෙන්න යනවා කියන දේ ඔයා මේ වීඩියෝ එක දකිනවා නම් ඒ දකින මොහොතේ ඉඳන් ඉස්සරහට දවස් 7ක කාලයක් ඇතුළත සිද්ධ වෙනවා. මේක කරුණු කාරණා කීපයක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මේ මෙතන තියෙන ශක්තියත් එක්ක මෙතන තියෙන එනර්ජි එකත් එක්ක මට ඔයාට දේවල් කීපයක් කියන්න පුළුවන්. පළවෙනි එක තමයි මේක හරිම පොසිටිව් රීඩින් එකක්. හරි. මේක ඇතුලේ නෙගටිව් අදහස් කිසිම දෙයක් නැහැ. හරිම පොසිටිව් විදියට තමයි හැමදේම ඇවිල්ලා තියෙන්නේ අද රීඩින් එකේ. දැන් ගොඩක් දවස්වලට ඔයාලා දකිනවා මගේ රීඩින් ඇතුලේ සමහර නෙගටිව් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපේ ජීවිතේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන තැන් නේද? අපි පොඩ්ඩක් ස්ටෙප් එකක් පිටිපස්සට තියන්න ඕන තැන්, කල්පනාකාරීව ඉවසන්න ඕන තැන් ජීවිතේ සමහර තීරණ ගනිද්දී ඒ වගේ අවස්ථාවන් අපිට එනවනේ ජීවිතේ. දැන් මෙතනදී තියෙන්නේ බලාපොරොත්තු ඉෂ්ට වීම කියන කාරණාව. එතකොට මේ ඉස්සරහා දවස් 7 ඇතුළත ඔයාගේ ජීවිතේ යම්කිසි විදිහකට ප්‍රබෝධමත් කාලයක් වෙන්න පුළුවන්. ප්‍රබෝධමත් අලුත් ජවයක්, අලුත් අපි කියන්නේ හොඳ එනර්ජි එකකින්, හරි ශක්තියකින්, දීප්තියකින් වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. හරි? හේතුව මෙහෙම. යම්කිසි විදිහක ඔයා මොනවා හරි ආයතනයකට එකතු වෙන්න ප්ලෑන් එකක් තිබුණා නම්, නැත්තම් මොනවා හරි ආයතනයකින් ඔයාට කැඳවීමක් එයි කියලා ඔයා බලාපොරොත්තුවක් තියාගෙන හිටියා නම්, යම්කිසි විදිහකට ඔයාගේ මූල්‍යමය විදිහට ආයතනයක් සමග මොනවා හරි සම්බන්ධයක් ගොඩනගාගෙන ගිහිල්ලා ඒ ආයතනයෙන් ඔයාට ලෝන් එකකට හරි මොනවා හරි දෙයකට ඔයා ඒක ලැබෙයි කියලා ඔයාගේ බලාපොරොත්තුවක් තිබුණා නම්, ආයතනගතව. හරි? මේ හැමදේම ආයතනගත දේවල්. එතකොට අන්න ඒ වගේ බලාපොරොත්තුවක් මේ ඉතිරි දවස් 7ක කාලය අවසාන වෙන්න පෙර ඔයාට ඉෂ්ට වෙනවා කියන දේ කියන්න පුළුවන්. බොහොම හොඳ පොසිටිව් දෙයක්. ඉතින් ඔයා බලාපොරොත්තුෙන් හිටියනම් ඔයාගේ අලුත් ව්‍යාපාරයකට වගේ දෙයකට ණයක් වගේ අරගන්න, ඒකට ඇප්ලයි කරලා කාලයක් තිස්සේ මේක ඇදී ගිහිල්ලා මෙහෙම තිබිලා දැන් ඔන්න ඔයා මේ අවසාන තැනට ඇවිල්ලා තියෙනවා. මේ ඉදිරි සතිය ඇතුළත ඔයාට මේ දේ ලැබෙනවා. නැත්තම් ඔයාට ණයක් වගේ ගන්න හිටියනම් ඔයාට ඒ දෙයට ඒ ඩොකියුමන්ටේෂන් පාර්ට් එක දැන් ඉවර වෙගෙන ගිහිල්ලා ඒ දේවල් කරගන්න ඔයාට අවස්ථාව උදා වෙනවා. ඔයා යම්කිසි රටකට වගේ යන්න මොනවා හරි තැනකට යන්න ඔයාට ඔයා බලාපොරොත්තුවක් තිබුණා නම් මේ රටින් එළියට යන්න. විශේෂයෙන්ම ඔයා ඉන්න රටින්. ඔයා සමහර වෙලාවට විදේශගතව ඉන්නත් පුළුවන්, නැත්තම් ලංකාවේ ඉන්නත් පුළුවන්. රටින් එළියට යන්න වගේ බලාපොරොත්තුවක් තිබුණා නම් ඔන්න ඔය බලාපොරොත්තුවත් ඉෂ්ට වෙන්න අවශ්‍ය වෙන විදිය මූලික වැඩ කටයුතු ටික සිද්ධ වෙනවා. හරිද? ඉතින් අර
ඩොකියුමන්ට් පාර්ට් එක ගැන වෙන්න පුළුවන් මූලික වැඩ කටයුතු මේ ඉදිරි දවස් 7 ඇතුළත සුබ ආරංචියක් විදිහට ඔයාට ලැබෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක් මාර්ගයෙන් හෝ ඔයාට මේ දේ ආරංචි වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ආයතනයක් කරහා හරි යාළුවෙක් මාර්ගයෙන් හරි ඔයාට මේක හරි. දැන් වැඩේ පටන් අරගෙන තියෙනවා. මේක මේ කාලය වෙනකොට සිද්ධ වෙනවා. වගේ හොඳ සුබ අදහසක් ඒ රටින් නික්මීම සම්බන්ධව රටින් එළියට යන එක සම්බන්ධව හොඳ පොසිටිව් අදහසක් ඔයාට ලැබෙනවා සහ ඔයාට බොහෝ විට නිවැරදි මාර්ගයට අවතීර්ණ වීම මේ කාලය ඇතුළත වෙන්න පුළුවන්. ඉතින් මේකත් ඊටාම හොඳ තත්ත්වයක් විදිහට තමයි සලකන්නේ. ඊට පස්සේ තව දෙයක්. ඔයා අවිවාහක කෙනෙක් නම් ඔයාට හොඳ විවාහ යෝජනාවක් එනවා මේ ඉදිරි දවස් 7ක කාලය ඇතුළත. ඊටාම හොඳ විවාහයක යෝජනාවක්. මෙච්චර කාලයක් විවාහ යෝජනාවන් වලට අකමැති වෙලා ඔයා හිටියා. එන ඒවා ඔයාට ගැලපුණේ නැහැ. සමහර ඒවා රූපයෙන් ගැලපෙන්නේ නැහැ, සමහර ඒවා අධ්‍යාපනික විදිහට ගැලපෙන්නේ නැහැ, සමහර ඒවා පෞල් පසුබිම් වලට ගැලපෙන්නේ නැහැ. සමහර ඒවා ඔයා හිතුවට මෙයා එක්ක සම්බන්ධයක් තියාගෙන යන්න ඕන කියලා ඒත් ඒකේනා සමහර වෙලාවට අදිමදි කරන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ වගේ මේ යෝජනාවන් විදිහට ආපුවා, ප්‍රොපෝසල්ස් විදිහට ආපුවා දේවල් වලට එක හේතුන් නිසා මේවා හරි ගියේ නැහැ. ඉතින් ඔයා තනිකඩව ඔයාගේ ජීවිතය ගත කරගෙන ගියා ගොඩාක්. ඔයා කවදාවත් මැරි කරපු කෙනෙකුත් නෙවෙයි ඈ. මම කියන්නේ ඔයා මැරි කරපු කෙනෙක් නෙවෙයි නම් කවදාවත් කිසිම දවසක ඔයාගේ සෙකන්ඩ් මැරේජ් එක ගැන නෙවෙයි මෙතනදී අදහස් කරන්නේ. ඔයා අන්මැරිඩ් කෙනෙක් විදියට. එතකොට සම්බන්ධතා තියෙන්නේ නැති ඔයාට ඔයාගේ ජීවිතේ කීප දෙනෙක් එක්ක විශේෂයෙන්ම ගත්තාම ඔයාගේ ටිකක් තදබල විදිහේ සම්බන්ධතාවක් තියෙන්නේ නැති, හදවතට දැනුණු සම්බන්ධතාවයක් තියෙන්නේ නැති. ඒ සම්බන්ධතාවයේ බිඳී යාමත් එක්ක ඔයාට ගෙදරින් ආපු ප්‍රොපෝසල්ස් වලට නැත්නම් ඔයාට ප්‍රොපෝස් කරපු අයට ඔයා අකමැති වෙන්නේ නැති. ඉතින් ඒ දේවල් වලට දෙමව්පියන්ගෙන් ලොකු ප්‍රෙෂර් එකක් එහෙම ඔයාට තියෙන්නේ නැති. ඉතින් ඔයා මේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මට විවාහයකට යන්න ඕන. දැන් මම හිටියා ඇති මෙහෙම තනියෙන්. මට විවාහයක් තියෙයිද නැද්ද? ඒක කොහොම දෙයක් වෙයිද? මේ ගෙදර තියෙන ප්‍රශ්න ටික කළමනාකරණය කරගන්න පුළුවන් වෙන විදිහේ, මගේ ගෙදර තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් වෙන විදිහේ, මගේ හිතේ සතුට ඇති වෙන විදිහේ දෙයකට මට යන්න පුළුවන් වෙයිද කියන දේ. ඒ වගේම දැන් ඔයා මේක ගැන හිතලා ඔයා ටිකක් අසනීප වෙලා තියෙනවා. හරි. ඔයා මේක ගැන හිතලා ඔයා ටිකක් ડિප්‍රෙස් වෙලා, ඔයා මානසිකව ගොඩක් කඩන් වැටිලා ඇතැම් විට ඔයා මෙඩිසින්ස් මේ බෙහෙත් තුනත් ගන්න පුළුවන් මේකට මේ ડિප්‍රෙෂන් වලට එහෙම. ඒ වගේ ඔයා ටිකක් කඩාගෙන වැටලා තියෙනවා. ඔය සම්බන්ධතාවයක් නිසා ගොඩක් කඩාගෙන වැටිලා. ඇතැම් විට සමහර වෙලාවට මෙතනින් එහාට මොකද වෙන්නේ දැන් මට කියන ප්‍රශ්නේ නිසා ඔයා ඉන්නවා. විවාහයකට යන්න මට බැරිද කියන මේ දුකෙන් මේ පීඩාවෙන් ඔයා ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් ඔතනට පොසිටිව් උත්තරයක් එනවා. මේ ඉදිරි දවස් 7ක වගේ කාලයක් ඇතුළත ඔයාට හොඳ යෝජනාවක් එනවා. මේක සමහර විට ඔයාගේ ගෙදර පැත්තෙන් වෙන්නත් පුළුවන්. නැත්නම් කවුරු හරි කෙනෙක් ඔයාට ප්‍රොපෝස් කරන්න පුළුවන්. මම කැමති ඔයාව මැරි කරන්න. මොකද කියන්නේ අපි ගෙදරින් ආමුද මම කාලයක් තිස්සේ බලාගෙන හිටියා. ඔයා දිහා මෙහෙම කතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ගෙදරින්ම එන්න පුළුවන්. ගෙදර පැත්තෙන් හරි නැත්නම් දන්න කියන යාළුවෙක් මාර්ගයෙන් හරි ප්‍රොපෝස් වෙන්න පුළුවන්. එතකොට ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක බොහොම වාසනාවන්ත තත්ත්වයක්. මොකද ඔයාගේ ඔය ඔළුවේ තියෙන සම්පූර්ණ බරම බිමින් තියන්න පුළුවන් වෙන විදිහේ දෙයක් තමයි මේක. කාලයක් තිස්සේ දැන් මේක මේ අර්ථයෙන් එන්නත් පුළුවන්. දැන් මේ විවාහයකටනේ යන්නේ. දැන් සමහර විට ඔයා කාලයක් තිස්සේ බලාපොරොත්තුෙන් හිටියා නම් යම්කිසි කෙනෙක් ඔයාගෙන් විවාහ යෝජනාවක් කරයි කියලා. යම්කිසි කෙනෙක් ඔයාට එයා කතා කරලා කියයි කියලා මම ඔයාව මැරි කරන්න කැමතියි කියන දේවා බලාපොරොත්තුෙන් හිටියා නම් ඒ වචනේ අහන්න ඒ කෙනාගේ මුවින් මේ වචනේ අහන්න ඔයා බලාපොරොත්තුවක් තියාගෙන හිටියා නම් මෙයා මට මෙහෙම කියයි කවදම හරි කියයි. මම මේ කියනකම් බලාගෙන ඉන්නවා. මෙයා මට කවදම හරි කියනකම් මම ඔයාව මැරි කරන්න කැමතියි කියලා අන්නේ වචනේ මම කියනකම් මම අහගෙන ඉන්නවා කියලා ඔයා හිතාගෙන හිටියා නම්. හරි. මේ ඉදිරි දවස් 7ක කාලය ඇතුළත මෙයා ඔයාට කතා කරනවා. ඔයාට හිතා ගන්න බැරි තරම් සතුටක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ ඒකම ඇති ඔයාව ජීවත් කරවන්න වගේ ඊටාම හරි ප්‍රීතිමත්, හරි ප්‍රබෝධමත් හැඟීමක් ඔයාගේ ජීවිතයට එනවා. ඉතින් මෙයා අනිවාර්යෙන් ඔයා බලාපොරොත්තුවක් තියාගෙන හිටියා නම් ඔන්න දැන් තමයි කාලේ උදා වෙලා තියෙන්නේ. මේ අර මෙච්චර කාලයක් දුක් විඳ හිත කල්පනා කර නිදි මර මේ බෙහෙත් බිබී හිටපු ඔයාට ඔන්න වාසනාවන්ත කාලය උදා වෙලා තියෙනවා. දැන් මෙයා අනිවාර්යෙන් කතා කරනවා මේ ඉදිරි දවස් 7ක කාලය ඇතුළත මේ විවාහය හා සම්බන්ධ ඉතාම යහපත් අදහසක් ඔයාට ලැබෙනවා. නැත්තම් හොඳ මාවතකට අවතීර්ණ වෙනවා විවාහය හා සම්බන්ධව. එතකොට මට කියන්න පුළුවන් මේ විවාහය පිළිබඳ
මාවතක් විවර වෙනවා කියන එක. ඒක තමයි අනිවාර්ය මැසේජ් එක බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඒක විශ්වීය සයින් එකක්. හරි. ඔයාට මේක පෙන්වන්න පටන් ගන්නේ පළවෙනිම මේ කතා කිරීම ඇතුළේ විතරක් නෙවෙයි. දැන් මේක ඔයාට ගොඩාක් දුරට අදාළ වෙනවා. ඔයා 3 12 21 කියන උපන් දිනවල ඉපදුණු කෙනෙක් නම් ගොඩාක් දුරට මේක ඔයාට විවාහය හා සම්බන්ධව ඇතිවෙන තත්ත්වය ගොඩාක් දුරට අදාළයි. 3 12 21 කියන දවස්වල උප්පත්තිය ලැබපු කෙනෙක් නම් ඒ වගේම තමයි කලර්ස් විදියට අරගත්තහම වැඩිපුරම රතු පාට සහ දම් පාට ඔයා දැක්කනම් මේ ඉදිරි මේ ගෙවුණු දින කීපය ඇතුළත ගෙවුණු දින 3ක වගේ කාලයක් ඇතුළත රතු පාට සහ දම් පාට ඔයාගේ ඇසට වැඩිපුරම ගැටුණු වර්ණය විදියට ඔයා නෝට් කරලා තිබුණා නම් රතු සහ දම් දැනටත් ඔයාට ඒ වර්ණ වැඩිපුර පේනවා නම් රතු සහ දම් කියන වර්ණ මෙන්න මේ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා කියන දේ කියන්න පුළුවන් 100%ක්ම මේ දවස් 7ක වගේ කාලය ඇතුළත මේ විවාහය සම්බන්ධ සුබවාදී බලාපොරොත්තුවක් ඇති වෙනවා. එක්ක ඔයා බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් ඔයාට කතා කරනවා. එහෙම නැත්නම් ප්‍රොපෝසල් එකක් විදියට විවාහයකට යන්න මාර්ගයක් විවර වෙනවා. ඊට හොඳ සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවනි. ඒ වගේම ඊළඟ කාරණාව ඔයා බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේ වාහනයක් පිළිබඳව අදහසක් තමන්ගේ ව්‍යාපාරයට වෙන්න පුළුවන්. සමහර විට ලොරියක් වගේ දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරයට අවශ්‍ය වෙන විදිහේ වෑන් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික පරිහරණයට මොනවා හරි කාර් එකක් වෙන්න පුළුවන්, බයික් එකක් වෙන්න පුළුවන්, 3 wheeler එකක් වෙන්න පුළුවන්. මොනවා හරි වාහනයක් සම්බන්ධව ඔයාට අදහසක් තියෙනවා නම් මේක කරගන්න අවශ්‍යයි කියලා ඔයා බලාපොරොත්තුෙන් හිටියා. හැබැයි කරගන්න විදිහක් නැහැ. ඒකට පොඩි බාධාවන් ආවා. සමහර වෙලාවට මුදල් එකතු කරගෙන ඉන්නවා. හැබැයි මේ මුදල් මොකක් හරි හදිස්සියම ගෙදර මොකක් හරි වැඩ කටයුත්තකට වියදම් කරන්න සිද්ධ වුණා. එහෙම නැත්නම් කලින් ඉඳන් ප්ලෑන් කරගෙන හිටියා පොඩ්ඩක් මිල එහෙම වෙනකන් කියලා ඔයා හිතේ මේ අර කොහොම නමුත් ඔයාට මේක ඩිලේ වෙනවා. එන්න මේක පසු වෙන බව තේරෙනවා. හැබැයි දැන් ඔයාට තේරෙනවා ඔයාගේ ආදායම් තත්ත්වයත් ටිකෙන් ටික හරියන්න පුළුවන් කියන ඒ විශ්වාසය එනවා ඔයාට. දැන් ඔයා ඉන්නේ ඒ විශ්වාසයේ. මගේ ආදායම් තත්ත්වය හරියනවා. මම ප්ලෑන් කරගෙන ඉන්නවා. මේ වසරේ මේ කාලය වෙනකොට වාහනයකට යන්න ඕන කියන ඒ අදහසේ ඔයා ඉන්නවා. දැන් ඔන්න මේ ඉදිරි දවස් 7ක කාලය ඇතුළත ඔයාට මේකට අවතීර්ණ වෙන්න මාර්ගයක් වෙන්නනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ගත්තහම මේ දේ කරගන්න පුළුවන් වෙන විදිහේ තත්ත්වයක් ඇති වෙනවා. ඔයාගේ පවුලේ කවුරු හරි විදේශගත වෙලා ඉන්නවා නම් සමහර විට ඔයාගේ සහෝදරයෙක් සහෝදරියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ආදරවන්තය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මා තාත්තා වෙන්න පුළුවන්. නෑදෑයෙක් වෙන්න පුළුවන්. යම්කිසි කෙනෙක්ගෙන් විදේශගත කෙනෙක්ගෙන් ඔයාට උදව් උපකාර ලැබෙන බව තමයි කියන්න තියෙන්නේ. එතකොට ඒක මේ ඉදිරි දවස් 7ක වගේ කාලයක් ඇතුළත යම්කිසි මුදලක් ඒ කියන්නේ සම්පූර්ණ මුදලක් නෙමෙයි යම් මුදලක් ඔයාට ලැබෙනවා මේ වාහනය පිළිබඳ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න. ඒක ඔයාගේම විතරක් නෙමෙයි මේ කෙනාගේ සහයෝගය මත සිද්ධ වෙන දෙයක් කියන දේත් කියන්න පුළුවන්. ඇතැම් විට මේක විශේෂයෙන්ම ඔයාගේ මේක පුද්ගලික පරිහරණය කියන දේත් අදාළයි. හැබැයි ඊට වඩා ඔයා මොනවා හරි ව්‍යාපාරයකට මේක යොදවන්න ඉන්නවා නම් ආයෝජන මාර්ගයක් විදිහට මේක යොදවන්න ඉන්නවා නම් අන්නේ දේ ඉතාම හොඳින් සාර්ථක වෙනවා. මම කියන්නේ පුද්ගලික පරිහරණයට බෑ කියන දේ නෙවෙයි. වර්ධව වටහා ගන්න එපා. හැබැයි ඒකෙන් මුදල් උපයන මාර්ගයක් විදිහට ආයෝජන මාර්ගයක් විදිහට ඔයා ඒක යොදව ගන්න ඉන්නවා නම් මේක ඉතාමත් හොඳින් සාර්ථක වෙනවා. ඒ වගේ මේ ආයෝජන මාර්ගයක් සාර්ථක වෙන බව කියන්න පුළුවන්. ඉතින් මේ ඉදිරි දවස් 7ක වගේ කාලය ඇතුළත ඔයාට ඔන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඉතාමත් ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඔයා හිතන්නේවත් නැති ඔයා සර්ප්‍රයිස් වෙන දෙයක් මේක. අර ජීවිතේ පුදුම සහගත දේවල්. හරි මේ අපි කියන්නේ ප්‍රාතිහාරයන් කියලා. ද මැජිෂියන් කියන කාඩ් එක ඇතුලේ අපි ප්‍රාතිහාරයන් ගැන දකිනවා. හරිද? අන්නේ ප්‍රාතිහාරයම ය විදිහේ දෙයක් වෙන්න පුළුවන් මේක. හොඳයි. ඒ වගේම තව අවසාන වශයෙන් තව දෙයක් තියෙනවා. ඔයාගේ ළඟම කෙනෙක්ගේ අසනීපයක් කරදරයක් ගැන ඔයා ගොඩාක් වොරි වුණා නම් අසනීපයක් කරදරයක් සුවපත් වීම සම්බන්ධව ඔයා ගොඩාක් වොරි වුණා නම් එයා යම්කිසි විදිහකට අසාධ්‍ය තත්වයකට පත් වෙන බව ඔයා දැක්කනම් එයා අසාධ්‍ය තත්වයට පත් වෙමින් දුක් වෙන බව ඔයා දැක්කනම් එයා ගොඩාක් මේක නිසා පීඩා විඳිනවා නම් වේදනාව විඳිනවා නම් මේ අසනීපය නිසා එයාගේ ජීවිතේ ඇත්තටම දැන් හරි දුබලයි කියලා ශරීර ශක්තිය ටිකක් දුබලයි කියලා එයාට තේරෙනවා. හරි. එතකොට මේක ගැන ඔයා ගොඩාක් වොරි වෙවි හිටියා. මේකට පිළියමක් නැද්ද?
හැමතැනම ඔයා යන්නේ නැති ඩොක්ටර්ස්ලා හම්බ වෙනවා නම් එහෙම ඊට පස්සේ කරන්න පුළුවන් විදිහට හැම පැත්තෙම දේවල් මේ গুপ্ত ශාස්ත්‍ර පැත්තෙනුත් දේවල් කරන්න නැති ඇතැම් විටක සමහරවිට ඩොක්ටර්ස්ලා හම්බෙලා හැමදේම චෙක්අප් කරන්න නැති MRI කරන්න නැති කරන්න පුළුවන් හැමදේම කරන්න නැති අවසානයේදී ඔයා හෙම්බත් වෙලා ඉන්නේ මේක ගැන අතහැරලා දාලා වෙන්නත් පුළුවන් හොඳයි ඔයාගේ ළඟම කෙනෙක් මේ වගේ තත්වයකට මුහුණ දීලා හිටියා නම් අන්න ඒක ගැන ඔයා ගොඩාක් වොරි වුණා නම් ඒක ඒ සම්බන්ධව ඉතා හොඳ පරිවර්තනයක් ඔයාට දැනගන්න ලැබෙනවා. සමහර විට මේ ඔයාගේ දරුවෙක් වෙන්නත් පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඒ කියන්නේ ඔයා බලාපොරොත්තු වෙනා නම් තමන්ගේ දරුවෙගේ රෝගී තත්වයක් මේ සුවපත් වෙයි කියලා. සමහර වෙලාවට මේක ගොඩාක් දුරට ස්නායු සම්බන්ධ රෝග තත්වයක් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ස්නායු දරුවෙක්ගේ නම් ස්නායු සම්බන්ධ රෝග තත්වයක් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. හරි එතකොට ඒ වගේ දෙයක් සුවපත් වෙයි කියනවා බලාපොරොත්තුවක් තියාගෙන හිටියානම් මේ ඉදිරි දවස් 7ක වගේ කාලය ඇතුළත මේ දේ සුවපත් කරවා ගන්න අවශ්‍ය මාර්ගයක් ඔයාට පේනවා. ඇතැම් විට ඉතාම හොඳ වෛද්‍යවරයෙක් ඔයාට අහම්බෙන් හම්බ වෙන්න පුළුවන්. ඇතැම් විට කාගේ හරි මාර්ගයෙන් ඔයාට ආරංචි වෙන්න පුළුවන් ඉතා හොඳ වෛද්‍යවරයෙක් සම්බන්ධව. ඇතැම් විට මේ දරුවාගේ මේ තත්ත්වයේ ස්වභාවිකව සුවපත් වෙන බව මේ ඉදිරි දවස් 7ක කාලය ඇතුළත හිතන්නේවත් නැතිව ඔයාට පේනවා එකපාරටම මෙයා ටිකක් හොඳ වෙනවා වගේ මෙයාගේ ශක්තිය එනවා වගේ. අන්න ඒ වගේ සුවපත් වීමක් සම්බන්ධව අදහසක් අරගන්න පුළුවන්. ඇතැම් විට හොඳ මාර්ගයක් පෙන්නනවා. නැත්තම් සුවපත් වීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒක සැලකිය යුතු වෙනසක්. ඒක ඔයාට දැනෙන දෙයක්. ඔයාගේ මේකෙන් වෙන්නේ ඇත්තටම ඔයාගේ හිතට පුදුමාකාර සැනසීමක් ඇති වෙනවා. ඔයාගේ හිතේ තිබුණ ලොකු බරක් නිදහස් වෙනවා. ඔයාගේ හිතට හරි සතුටක් ප්‍රීතියක් ඇති වෙන එක තමයි මෙතනදී අපේක්ෂා කරන්නේ මේ බලාපොරොත්තු ඉෂ්ට වීම. නැත්නම් ඔයාගේ මේ වොරි වෙවි දුක් වෙවි කරදර වෙවි හිටපු ඒ අදහස් ටික ඒ සිතුවිලි ටික ඒ බර නිදහස් වෙනවා. ඒක තමයි වෙන්නේ මේ වෙලාවේ. ඉතින් ඔය විදිහට තමයි අද රීඩින් එක ඇතුලේ ටිකක් වෙනස් රීඩින් එකක් නේද? පික් කාඩ් මෙතඩ් එකට නෙවෙයි අද කරේ. ඉතින් අද මම මේ ගත්ත කාඩ්ස් ටිකත් එක්ක ආපු මැසේජස් ටික මොනවද කියන දේ තමයි බැලුවේ. ඉතින් මූලිකවම අද ආවේ මේ ඉදිරි දවස් 7ක වගේ කාලයක් ඇතුළත ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වීම කොයි වගේද මොන පැතිකඩයන් වලටද යන්නේ. එතකොට ඒ වගේ මේ දේවල් කොහොමද ඉෂ්ට වෙන්න තියෙන්නේ කියන එක තමයි අද අපි බැලුවේ. ඉතින් බොහොම පොසිටිව් රීඩින් එකක්. ඇත්තටම මේකේ විවිධ කාරණාවන් ඔයාට අදාළ වෙන්න පුළුවන්. සමහර දේවල් අදාළ නැති වෙන්න පුළුවන්. සමහර දේවල් ඔයාට අදාළ වෙන්න පුළුවන්. ඉතින් අද බොහොම හොඳ රීඩින් එකක් ඔයාට ආවේ. ගොඩක්ම පොසිටිව් රීඩින් එකක්. ඔයාගේ හිතේ තියෙන දුක් කරදර බර ඔයාට බිමින් තියන්න පුළුවන් වෙන විදිහේ රීඩින් එකක් තමයි අද ඔන්න ඔයාට අහන්න ලැබුණේ. ඉතින් මේ වාසනාවන්ත රීඩින් එක ඔයාට කවදා නමුත් ආයේ නැවත ඔයාගේ ජීවිතේ ඔයාටම සමහර වෙලාවට අහන්න වෙන්න පුළුවන්. ඔයා මේ රීඩින් එක කොයි කාලයකදී ඇහුවත් මේක රෙකෝඩ් කරලා තියෙන කාලෙ විතරක් නෙමෙයි කොයි කාලයකදී ඇහුවත් ඉදිරි දවස් 7ක කාලය ඇතුළත මෙන්න මේ දේවල් ටික ඔයාගේ ජීවිතේ සිද්ධ වෙනවා ඒ සයින්ස් එක්ක. හොඳයි එහෙනම් මම අදට නවතිනවා. ඉතින් ඔයාටත් පුළුවන් පර්සනල් රීඩින් එකක් ඇතුළට සම්බන්ධ වෙලා ඔයාගේ ජීවිතේ ඉදිරි දිශානතිය ගැන දැනගන්න. මේ තියෙන දේවල් විතරක් නෙමෙයි මේ කියවුණු දේවල් විතරක් නෙමෙයි මේවා ඉන් ඩීටේල් දේවල් හොයාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔය සරල සිද්ධි ටිකක් ගැන කියවුනේ මේ ඉදිරි දවස් 7ක කාලය තුළ ඇති වෙන්න පුළුවන් අනාවැකි කීපයක් සිද්ධි කිහිපයක්. ඉතින් මේ අනාවැකි වල තව දුරටත් ඉස්සරහා කර්ම ශක්තියත් පරීක්ෂා කරගෙන ඔයාගේ කේන්දරයත් පරීක්ෂා කරගෙන ඔයාට පුළුවන් පර්සනල් රීඩින් එකක් ඇතුළට සම්බන්ධ වෙන්න. එහෙම සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. අපි බලමු මොකද වෙන්නේ කියන එක. හොඳයි. එහෙනම් මම නවතිනවා. ඔයාගේ ජීවිතයට ජයෙන් ජයම වේවා. විශ්වයේ ස්වභාව ධර්මයේ ආශිර්වාදය ඔබට නිරතුරුව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්.